අයිබෝන් මම ලලිත් කැනඩාවේ රෝහලක සේවය කරන හෙද නිලධාරියෙක්. අද මම මගේ ශ්‍රී ලාංකික ප්‍රජාවට මරණයෙන් පසු සිදුවන විශේෂ ක්‍රියාවලියක් ගැන කතා කරනවා. ඔබ දැක තිබෙනවද දැදුරු ඔයේ ගිලී මිය ගිය අයගේ සිරුරු ගොඩ ගන්නා විට දෑත් උඩට එසවී තිබෙනවා. ඇයි මෙහෙම වෙන්නේ? අද අපි ඒ ගැන කතා කරමු. වන ජීවත් වන විට පේශි ලිහිල් කිරීමට ATP අවශ්‍යයි. මරණයෙන් පසු ATP නිෂ්පාදනය නතර වීම නිසා පේශි එකට ඇලී තද වෙනවා. මේ රයිගොමෝටිස් තත්ත්වයයි. සාමාන්‍යයෙන් මරණයෙන් පැය 2-4ක් යන විට හකු ප්‍රදේශයෙන් ආරම්භ වී පැය 12ක් යන විට මුළු සිරුරම උපරිම ලෙස තද වෙනවා. සිරුර තදවීමට පෙර මුහුණේ ස්වභාවික පෙනුම රැක ගැනීමට ඇස් සහ කට පියා නිවැරදි ඉරියව්වෙන් තැබීම රෝගියාට දක්වන අවසන් ගෞරවයක්. පසුව ඉවත් කිරීමට අපහසු විය හැකි නිසා ආභරණ ඉවත් කර හිස ප්‍රදේශයේ මදක් ඔසවා තැබීම වැදගත්. මරණ පරීක්ෂණවලදී මරණය සිදු වූ වේලාව නිවැරදිව කියන්න මේ ප්‍රධාන සාධකයක්. උෂ්ණත්වය වැඩි නම් මේ ක්‍රියාවලිය වේගවත් වෙනවා. මේ తాවකාලික ක්‍රියාවලියක් වන අතර මරණයෙන් පැය 48ක් 72ක් අතර කාලයකදී මේ ලිහිල් වේ. සෞඛ්‍ය අධ්‍යාපනය ලබා ගැනීම තුළින් මෙවැනි ස්වභාවික ක්‍රියාවලීන් ගැන පවතින අනියත බිය දුරු කරගත හැකිය. මම ලලිත් කැනඩාවේ සිට නිවැරදි සෞඛ්‍ය දැනුමෙන් අපේ ආදරණීයන්ට ගෞරව කරමු. නැවත හමු වෙමු. ඔබට සුබ දවසක්.